Hi guys, අදත් ඔයාලා එකතුලා ඉන්නේ unbox effect එකෙන් ගේන අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි මේ වීඩියෝ එකෙන් unboxing කරන්නේ Anker brand එකේ milliampere 20000ක power bank එකක්. ඒ වගේම අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා අනිත් brand මොනවද තියෙන්නේ ඔයාලට ලංකාවේ power bank මිලදී ගන්න සහ ඒ brand සහ අපි මේ buy කරපු Anker power bank අතර තියෙන වෙනස්කම් මොනවද? සහ ඔයා power bank එකක් ගන්නවා නම් මොන වගේ power bank එකකට යන එකද සුදුසු කියන හැමදේම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මම මේ power bank එක buy කරේ Simplytech එකෙන්. Simplytech එකේ website එකට ගිහලා එහෙම නැත්නම් ඔයාලා store එකට ගියොත් බලා ගන්න පුළුවන් ලංකාවේ තියෙන හොඳම brand වල power bank මෙයාලා ගාව තියෙනවා. ලොකු brand ප්‍රමාණයක් තියෙනවා. සහ හැම brand එකක්ම ලංකාවේ ලෝකේ හොඳම brands තමයි මෙයාලා ගාව තියෙන ඔක්කොම product. ඔයාලට ගිහිල්ලා හෝ ඔය ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම Coco payment ඉඳලා තියෙනවා Simplytech ලා. මේක price එක වෙන්නේ 10999ක් වගේ price එකක්. මේ තමයි Anker ලගේ milliampere 20000 power bank. අපි එහෙනම් අපේ item එක unbox කරගමු. අපිට පේනවා මෙයාගේ box එක ගත්තත් මාර premium look එකක් තියෙනවා ඇත්තටම. අපි unbox කරගමු. මේ වගේ sticker එක තියෙනවා උඩ. ඒක open කරගමු. මාර ලස්සනයි box එක මාර premium look එකක් තියෙනවා මේ Anker brand එකේ. දන්න ඇතිනේ Anker brand එකේ මාර product ගොඩක් තියෙනවා. ගොඩක්ම ඔය wireless headphones මාර quality. හරි මෙන්න මෙහෙම තමයි අපේ item එක යාලා අපිට දීලා තියෙන්නේ. power bank එක තියෙනවා. ඒ වගේම power bank එකට තව අමතර type C cable එකක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ look එකක් තමයි අපිට මේක එළියට ගත්තාම තියෙන්නේ. හරි අපි item එක එළියටම ගමු. ඇත්තටම මේ මාර premium look එකක් තියෙනවා. අපි item එකත් එළියට ගමු. item එක කොහොමද කියලා බලන්න. මේක durability එක කොහොමද? පොඩි polythene cover එකකින් packing වෙලා තියෙන අපේ power bank එක. ඊට අමතරව මෙයාලගේ box එක ඇතුලේ අර user guide තියෙනවා. ඒක ඇත්තටම ලොකු දෙයක් නෑ මේ power bank එක කියවන්න තරම්. ඒ වගේම type C පොඩි cable එකක් තමයි මෙයාලා දීලා තියෙන්නේ. ඒක නම් එච්චර durability එකෙන් හොඳ cable එකක් නන් නෙමෙයි. එන්න මේක තමයි item එක. අපි polythene cover එකකිනුත් අයින් කරගමු අපේ item එක. power bank එක නම් ටිකක් බරයි. power bank එක ඇත්තටම බරයි. මේක පොඩි power bank එක. පොඩි සහ බරින් වැඩි සහ අරණය පළල කියන්නේ මහතයි power bank එක ගොඩ. හීනි නෑ ගොඩක් හීනි නෑ. power bank එක පොඩි සහ මහතයි. අතේ ගාන්ට තියාගන්න පුළුවන්. වව් මේකේ මාර ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මාර ලස්සනයි power bank එක. black color එක තමයි මම තෝරගත්තේ. තව color වර්ග කිහිපයක් තිබ්බා. power bank එක නම් ගොඩක් හොඳයි. හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. durability මාර හොඳයි. මේක අතර ගත්තාම මේක හොඳට තේරෙනවා. සහ power bank එකේ අපිට power bank එකටම set වෙලා කියන්නේ output එක දෙන්න cables දෙකක් තියෙනවා. ඒ cable දෙක මේ මාර කියන්නේ ඒ cable දෙක වටිනවා. මාර හොඳයි. සහ කියන්නේ durability එක හොඳට තියෙන cable දෙකක්. අපේ power bank එකත් එක්ක අමතරෙන් දීලා තියෙන cable එක කියන්නේ output cable එක තමයි C to C cable එක. ඒක නෑ එච්චර හොඳ cable එකක් නෙමෙයි. මේ power bank එකටත් එක්ක තියෙන cable දෙක නම් හොඳ මේ braided cable දෙකක් තියෙන ඇත්තටම. මෙතන power button එක තියෙනවා. ඒ වගේම digital වලින් තමයි මේකේ power bank එකේ තියෙන percentage එක පෙන්වන්නේ, battery percentage එක. ඒ වගේම මේකේ අනිත් පැත්තේ එක පැත්තක තියෙනවා අපිට output එක ගන්න cable එකක් USB. කියන්නේ USB plug කරගෙන මේ හැකියාව තියෙන USB cable එකක්. ඒ වගේම අපිට මේගොල්ලෝ දීලා තියෙනවා cable දෙකක්, lightning cable එකයි type C cable එක. ඒ වගේම අපිට power bank එක charge කරගන්න type C port එකක් දීලා තියෙනවා. ඒ වගේම in out දෙකම පුළුවන්. අපිට පුළුවන් type C එකකට plug කරලා තව device එක charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ type C ports දෙකක් අපිට මේකෙන් දීලා තියෙනවා. තව USB port එකක් දීලා තියෙනවා. lightning port එකක් දීලා තියෙනවා. ඒ වගේම මම මේ power bank එක full charge කරා 20 watt එකක් use කරලා. ඒ වගේම power bank එක full charge වෙන්න පැය 4ක් පැය 3මාරක අතර කාලයක් තමයි ගියේ. ඒ වගේම මේකේ output එක ගත්තොත් සාමාන්‍ය milliampere 3500ක විතර mobile එකක්. කියන්නේ iPhone 15 එක වගේ mobile එකක් මේක 6 පාරක් 100%ක් charge කරගන්න පුළුවන් fully charge. මම charge කරා. ඒ වගේම 6 පාරක් වගේ මට 6 පාරක් ඇත්තටම පුළුවන් වුණා මේකෙන් charge කරගන්න. හරි අපි දැන් යන් මොනවද එළියේ තියෙන අනිත් power banks මොනවද brand
ඒ පවර් බෑන්ක් හොඳයිද සහ මේකත් එක්ක තියෙන අතර තියෙන වෙනස්කම් මොකක්ද කියලා අපි එකින් එක බලමු. අපි එහෙනම් යන් මොනවද අනිත් බ්‍රෑන්ඩ්ස් ලංකාවේ තියෙන. හරි අපි මුලින්ම යන්නේ ඇස්පර් බ්‍රෑන්ඩ් එකට. මේ බ්‍රෑන්ඩ් එකේ පවර් බෑන්ක් එකක් මම මෙතන පෙන්නනවා. මේක ඇවිල්ලා මිලියම්පියර් 20000ක පවර් බෑන්ක් එකක්. ඔයා දැක්කද මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 3749ක්. මම ඇන්කර් පවර් බෑන්ක් එක ගත්තේ රුපියල් ඇත්තටම 11000ක් වගේ මුදලකට. ලොකු ප්‍රයිස් ගැප් එකක් තියෙනවා. ඔයාලට පේන පොඩ්ඩක් හොයලා බලුවොත් මේ ඇස්පර් කියන බ්‍රෑන්ඩ් එකේ පවර් බෑන්ක් වල ප්‍රයිස් මාරම අඩුයි. කියන්නේ සාමාන්‍ය රුපියල් 1700 වගේ ඉඳලා මෙයාගේ පවර් බෑන්ක්ස් තියෙනවා මිලියම්පියර් 10000. සාමාන්‍ය මිලියම්පියර් 20000 වට පේන්නේ රුපියල් 3800කට වගේ මෙයාලගෙන් බයි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ තියෙන පවර් බෑන්ක් මිලියම්පියර් 10000ක පවර් බෑන්ක් එකක්. බලන්න මේකේ ප්‍රයිස් එක වෙන්නේ 1749. මාර ප්‍රයිස් එකකට. දැන් ඔයා බලනවා ඇති. අයි මෙච්චර අඩු ප්‍රයිස් එකට මේ බ්‍රෑන්ඩ් එකෙන් තීද්දි අයියෝ මේ වගේ වැඩි. ඒතර අපි අයි මේ ඇන්කර් වගේ බ්‍රෑන්ඩ් එකකට ගියේ ප්‍රයිස් එක වැඩි කියලා. ඇත්තටම හේතුවක් තියෙනවා. සහ යූසර් එක්ස්පීරියන්ස් එකෙන් සහ මම තව මගේ යාළුවෝ පවර් බෑග්ස් යූස් කරන අයගෙන් විස්තර අරගෙන සහ තමයි මේක කම්පෙයාර් කරන්නේ. මෙතන අවුල වෙලා තියෙන්නේ මේ ඇස්පර් කියන බ්‍රෑන්ඩ් එකේ මේ අඩු ගන්න තියෙන පවර් බෑග්ස් වල බැටරි හෙල්ත් එක. නම් බැටරි තියෙන ආයු කාලය ගොඩක් අඩුයි. ඇත්තම කිව්වොත් සාමාන්‍යයෙන් මිලියම්පියර් 10000ක පවර් බෑන්ක් එකෙන් අඩුම ෆෝන් එක දෙපාරක්වත් charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක මුලදී performance එක මේ පවර් බෑන්ක් එකේ තියෙනවා. බට් සාමාන්‍ය මාස 5ක් විතර යද්දී මාස 5ත් අවුරුද්දක් වගේ යද්දී අනිවාර්යයෙන්ම මේකේ බැටරි එක මාරු විදිහට අඩු වෙලා ඔයාලගේ ෆෝන් එක එකපාරක් වගේ තමයි charge කරන්න වෙන්නේ. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම නම් කියන්නේ පවර් බෑන්ක් එක ගනිද්දි පොඩ්ඩක් ගාන වැඩි පවර් බෑන්ක් එකකට යන්න. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක ඇස්පර් කියන බ්‍රෑන්ඩ් එක හොඳයි නරකයි කියනවා නෙමෙයි. නිසා ප්‍රයිස් එකත් ගොඩක් අඩුයි. ඒ වුණාට මම රෙකමන්ඩ් කරන්නේ නෑ මේ ඇස්පර් බ්‍රෑන්ඩ් එක. මං කියන්නේ ඊට වඩා ඔයාට යනවනම් ඊට වඩා හොඳ බ්‍රෑන්ඩ් තියෙනවා. අපි ඉස්සරහට ගන්න කතා කරමු අනිත් බ්‍රෑන්ඩ් ටිකත්. ඇස්පර් බ්‍රෑන්ඩ් එකට යන්න ඒ කියන්නේ ඔයාට පවර් බෑන්ක් එක ලොකු කාලයක් පාවිච්චි කරන්න ඕනේ. ලොකු ෆෝන් එකක් සාමාන්‍යයෙන් ගොඩක් වතාවක් charge කරගෙන මේ හැකියාව තියෙනවා. ඇස්පර් බ්‍රෑන්ඩ් එකට යන්න එපා. ඔයා යන්න ඇන්කර් බ්‍රෑන්ඩ් එකට සහ තව බ්‍රෑන්ඩ් ටිකක් තියෙනවා. ඒ ටිකත් කියාගෙන යන්න. ඔයාට පේනද මේ ඇස්පර් ළඟ මේ පවර් බෑන්ක් මේක ඇවිල්ලා මිලියම්පියර් 50000ක පවර් බෑන්ක් එකක්. බලන්න මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 7500ක් වගේ. මාරම අඩුයි. මගේ රෙකමෙන්ඩේෂන් එක වෙන්න ඇස්පර් කියන බ්‍රෑන්ඩ් එකකට වඩා ඇන්කර් හෝ බේසුස් හෝ යූග්‍රීන් ලගේ බ්‍රෑන්ඩ් එකට යන්න කියන එක තමයි. මේ පවර් බෑන්ක් එකේ බ්‍රෑන්ඩ් එක තමයි බේසස්. මේකත් ඇවිල්ලා ඇන්කර් එක වගේම සේම් යන බ්‍රෑන්ඩ් එකක්. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ බෑන්ක් එකක්. මේකේ ප්‍රයිසස් බැලුවොත් ඔයාට මිලියම්පියර් 10000ක පවර් බෑන්ක් එක සාමාන්‍ය රුපියල් 6000කට වගේ බයි කර ගැනීමේ හැකියාව තියෙනවා. සහ මෙන්න මේ පවර් බෑන්ක් එක ගොඩක් මෙයාලගේ සයිට්ස් වල සෙල් වෙලා තියෙනවා. තව බේසස් ලගේ සාමාන්‍යයෙන් මිලියම්පියර් 20000 යන පවර් බෑන්ක් එක රුපියල් 15000ක් වගේ යන ප්‍රයිස් එකකට යන්නේ. ඒ පවර් බෑන්ක්ස් ඔක්කොම හොඳ සේලින් එකක් තියෙනවා සයිට්ස් එක බැලුවට පස්සේ. මේ බේසස් ලගේ පවර් බෑන්ක්ස් මම ගොඩක් යූස් කරලා තියෙනවා. ඇත්තටම හොඳයි. අර වගේ බැටරි හෙල්ත් එකේ ලොකු අඩුවීමක් නැහැ. ඒක නිසා බේසස් බ්‍රෑන්ඩ් එකෙන් පවර් බෑන්ක් එකක් ගන්නවා නම් ඔයාලට ලොකු බය වෙන්න දෙයක් නැහැ. මේ බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේක තමයි අපි මීට කලින් අන්බොක්ස් කරපු බ්‍රෑන්ඩ් එක ඇන්කර් ලගේ මිලියම්පියර් 20000 පවර් බෑන්ක් එක 13 වොට් තියෙනවා. ඒ කලර්ස් ටික ඔයාලට පේනවා ඇති. ඇත්තටම මේ පවර් බෑන්ක් එක හොඳ පවර් බෑන්ක් එකක්. මොකද ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මිලියම්පියර් 20000ක් තියලා තියෙනවා. හොඳ පවර් බෑන්ක් එකක් විදිහට මම මේක ගන්නවා. මේක තමයි බයි කරේ. ඇත්තටම හොඳ පවර් බෑන්ක් එකක්. මේක තමයි කට්ටිය යූස් කරලා තියෙනවා. ඇත්තටම මේකේ මිලියම්පියර් 10000 පවර් බෑන්ක් එක වෙන්නේ රුපියල් 8000 ගාණක් වගේ. ඇත්තටම මේකෙන් සාමාන්‍ය මොබයිල් එක තුන් පාරක් වගේ charge කරගන්න පුළුවන්. මම මෙච්චර රිව් කරපු හැම පවර් බෑන්ක් එකක්ම ඇත්තටම කිව්වොත් වයර්ලස් පවර් බෑන්ක් නෙමෙයි. කියන්නේ MagSafe පහසුකම තියෙන පවර් බෑන්ක් නෙමෙයි. ඔක්කොම wired පවර් බෑන්ක්ස්. මම වැඩිය වයර්ලස් එහෙම නැත්නම් MagSafe පවර් බෑන්ක්ස් යූස් කරන කෙනෙක් නෙමෙයි. මොකද ඒක නිසා ෆෝන් එකට ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඒ කියන්නේ පවර් බෑන්ක් එක ගොඩක් රත් වෙනවා. ඒ පවර් බෑන්ක් එක රත් වීම ෆෝන් එකටත් බලපානවා. ෆෝන් එක සාපේක්ෂව රත් වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා මම හැම වෙලෙම පාවිච්චි කරන්නේ wired පවර් බෑන්ක්ස්. ඊළඟට අපි Ugreen Live ප්‍රොඩක්ට් පැත්තට. ඇත්තටම මම ආසම බ්‍රෑන්ඩ් එකක් තමයි Ugreen කියන්නේ. world wide හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක්. මේකේ බැලුවොත් හැබැයි ප්‍රයිස් රේන්ජ් එක ඇත්තටම වැඩි. මෙයාලගේ ගොඩක්ම තියෙන MagSafe power banks. ප්‍රයිස් රේන්ජ් එක ඇත්තටම අපි දැන් කතා කරපු හැම එකටම වඩා වැඩි වගේ තියෙනවා. ඇත්තටම හැබැයි මාර් ක්වොලිටි එකක් තියෙන power banks තමයි මෙයාලා Ugreen ලගාව තියෙන්නේ. ඔයාලට පේනවා ඇති සාමාන්‍ය මිලියම්පියර් 5000
ඒවහෙම 9400 වගේ තමයි පටන් ගන්නේ. හොඳ ප්‍රොඩක්ට් හැබැයි මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ගොඩක් හොඳයි. වෙනද යූග්‍රීන්ලගේ මිලියන් පෙර 10000 එකක් තියෙනවා. ඒක 9000 ගානයි. පස්සේ අපි යන් හිමීට පල්ලෙහාට මම එකක් චූස් කරගෙන ඉන්දියා සාමාන්‍ය මිලියන් පෙර 20000 හොඳ පවර් බැංක් එකක්. ඒක මට මතක විදිහට ඒකත් සාමාන්‍ය 11000ක් යන ප්‍රයිස් රේන්ජ් එකකට තමයි ගිහිල්ලා තිබ්බේ. අර බලන්න මෙතනද යූග්‍රීන්ලගේ මිලියන් පෙර 20000 පවර් බැංක් එක ඒක වෙලා 18950කින් 19000ක් වගේ වෙලක් ප්‍රයිස් එකක් වෙලා තියෙනවා මේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඔයාලට පේනවා ඇති 1 year warranty එකත් ඇත්තටම යූග්‍රීන්ලගේ ප්‍රොඩක්ට් මාර හොඳයි. ප්‍රොඩක්ට් ගාන වැඩි බට් ප්‍රොඩක්ට් එක නම් මාර ක්වොලිටි. ඔයාලට පේනවා ඇති 100 watt තියෙන්නේ. අපි බලමු ඊට වඩා watt එක අඩු ප්‍රොඩක්ට් එකක් තියෙනවද කියලා. අවුත් තින මේ ඇවිල්ලා සමන මංගත්ත පව බැංකර සේම්මන පව බැංකයක් වන්නේ ෝරට එක් මේ ප්‍රයිස් එක රුපියල් 12 ගන්න පොඩි ප්‍රයිස් ගිය පැක්තම දී රුපියල් 1000ක වගේ මම මේක තමයි බයි කරන්න ඉදියේ බට් මම ඇංක බ්‍රෑන්ඩ් එකට ගියේ මට කොකෝ එකෙන් ඔෆර් එකක් හම්බුණා 50% ඒකට මට ගියේ රුපියල් 6000ක වගේ ප්‍රයිස් එකකට තමයි ඇංක බ්‍රෑන්ඩ් එකේ පව බැංක් එක ගන්න පුළුවන් වුණේ. ඒක හින්දා තමයි නැත්නම් යූග්‍රීන් බ්‍රෑන්ඩ් එකට තමයි යන්නේ ඉදී. තරොත් පව බෑන්කයක් ගනිතු පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩිකට යන්න කොද හොඳ බ්‍රන්ඩ් එක ප්‍රයිස් වැඩියකට යන්න කියල කියන්නේ හොදගේ පව බෑන්ක එක නිසා ඔයාගේ තියෙන පව බෑන්කෙන් චාර්ජර් ඩිවයිස් වල බැට්‍රිය එක සෞත්තුවීමේ ඉඩකට ගොඩක් වැඩි සාමාන්‍ය ඇතරම් පව බෑන්කයක් සුස් කරද්දී ඩිවයිස් එක තිර බැට්‍රියට හොඳ නෑ සාපේක්ෂව බට් ඔයා යස් කරන පව බෑන්ගේ කොල්ටිය ගොඩක් අඩුනම් වගේ ෆෝන් එකට හෝකින් චාච් කරන ඩිවයිස් එක ලොක බලපාමක් ඇතිවෙන පුළුව එක හිද පව බෑන්කයක් ගනිද්දි හොඳ බ්‍රෑන්්නේමකින් හොඳ ප්‍රොඩක්ටයක් බිලිදී ගන්න ඒක වාටත් ලොකු වාසියක්. හරි අපි එන විඩියෝක එන්ඩකට සමරයක් විතරගත්තොත් අපි අපේ ඇංක මිලියම් පෙරු සිදහක පව බෑන්කයක් අන්බොක්සන් කරලා සම්පූර්ණ රිවයක් කර ඊට පස්ස ලංකාව තියන එක බ්‍රන්ස් පියරගෙන ඒක පොඩ්ඩක් ග්‍රියව් කරා වට තේර නැති මේ ප්‍රව බෑක්ස් බ්‍රන්්ඩල අතර ලොකු සමහරය ලොකු ප්‍රයිස් ගෙප් තිබ සමහරවයි පොඩි ප්‍රයිස් ග්‍රපයක් වගේ තමා තිබ්බේ ඉතින් ඔයත් මේ වෙලා පා බැංක හරි යුස් කරනන ගේ එක්ස්පිරියන්ස්ක දාන්න ඔයා යුස් කරන බ්‍රන්් එක මොකක්ද කොච්චර කාලයක් වෙනස් කර දර ම කිව්පිෂස් ඒ පව බැංක්ස ලාවද අන්න වගේ අයිඩිය එක කමෙන්ට් ශක්ෂණ එක දාන්න තව බලන කෙනෙක්ටත් දැනගැනීම පිණිස ඔයා මේ ඇංක ප බැංක යුස් කල තියනවාදක හොදයිද කියලත් කමෙන්ටක් දාගෙන යන්න අපි අලු තුඩියකින් ආයි තමු සුබදසක්.